හෙලෝ ගයිස් ඔන්න අද ඉංග්ලිෂ් කැෆේ එකෙන් අපි කතා කරන්නේ කොන්සනන්ට් ගැන. කොන්සනන්ට් කලින් කතා කරන්නේ නෑ. අද අපි කතා කරන්නේ කොන්සනන්ට් ලෙටර්ස් දෙකක් එකතු වුණාට පස්සේ කොහොම ශබ්දයක්ද අපිට එන්නේ කියන එක. කලින් වීඩියෝ වලදී අපි කතා කරා වවල් එක ලෙටර් එකකට කොහොමද සවුන්ඩ් එක හැදෙන්නේ කියලා. ඊට පස්සේ කොන්සනන්ට් එක ලෙටර් එකකට කොහොමද සවුන්ඩ් එක හැදෙන්නේ කියලා. අද අපි කතා කරනවා කොන්සනන්ට් ලෙටර්ස් දෙකක් එකතු වුණොත් එහෙම මොන වගේ ශබ්දයක්ද එන්නේ කියන එක. ඔන්න එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි අපේ පළවෙනි අකුරු දෙක බලමු. පළවෙනි අකුරු දෙක විදිහට මම තෝරගත්තේ C අකුරයි H අකුරයි. C අකුර සහ H අකුර. මේ C අකුරයි H අකුරයි දෙක එකතු වුණාට පස්සේ අපිට හැදෙන්නේ ච කියන ශබ්දයක්. ච උදාහරණ විදිහට chair, එහෙම නැත්නම් chip, එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් චීස් කියන වචන ගන්න පුළුවන්. ඕන තරම් ඔයාලට වචන හම්බ වෙනවා අනිවාර්යයෙන්ම මම දන්නවා. මේවා තමයි මම උදාහරණ විදිහට අරගෙන එන්නේ. ඊට පස්සේ අපේ දෙවනි කොන්සනන්ට් ලෙටර්ස් දෙක විදිහට මම ගන්නෙ S අකුරයි H අකුරයි. S අකුරයි H අකුරයි. උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන් ship, එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් shirt, එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් short කියන වචන. ඕන තරම් තියෙනවා මේ වගේ වචන. කියන්නේ මම ඇත්තම short and sweet වචන ටිකක් තමයි උදාහරණ විදිහට අරගෙන ඉන්නේ. මොකද ඔය ඒ වචන ඔයාලට ගොඩක් comfortable තේරුම් ගන්න. මේ මීට වැඩිය ඕන තරම් ලොකු සංකීර්ණ වචන තියෙනවා. මම උදාහරණ විදිහට මේ ඇත්තම පොඩි ගොඩක් සරල තේරුම් ගන්න ලේසි වචන තමයි මේ වෙලාවේ මම අරගෙන එන්නේ. හරි. ඒ විදිහට අපිට එතකොට CH වලට උදාහරණ මම කිව්වා, SH වලට උදාහරණ කිව්වා. දැන් අපි බලමු TH. TH කියන අකුරු දෙක එකතු වුණාට පස්සේ ශබ්ද දෙකක් හැදෙනවා. පළවෙනි ශබ්දය තමයි තයන්න. උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන් think, thing, එහෙම නැත්නම් earth කියන වචන අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් මේ තයන්න කියන ශබ්දය. තයන්න. ඊට පස්සේ මම එනවා මේ TH එකතු වුණාට පස්සේ දයන්න කියලත් ශබ්දයක් හැදෙනවනේ. දැන් අපි බලමු මේ දයන්න කියන ශබ්ද වලට උදාහරණ මොනවද කියලා. පළවෙනි එක තමයි father. දෙවෙනි වචන තමයි this. තුන්වෙනි වචන තමයි that. හරි. ඒ විදිහට අපිට ඕන තරම් මේ TH එකතු වුණාට පස්සේ විදිහටත් විදිහටත් වචන හම්බ වෙනවා. ඊට පස්සේ මම එනවා C සහ K කියන අකුරු දෙකට. මේ C සහ K කියන අකුරු දෙකේ ශබ්දයේ විදිහට අපිට ගොඩක් වෙලාවට කයන්න කියන ශබ්දයක් තමයි එන්නේ. අල් කයන්න වගේ ශබ්දයක් තමයි එන්නේ. උදාහරණ විදිහට ගන්න පුළුවන් rock, clock සහ duck කියලා සරල වචන ටිකක් තමයි මම අරගෙන ආවේ. මීට වැඩිය ඕන තරම් ඔයාලට වචන හම්බ වෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න මේ වගේ වචනයක්, මේ වගේ අකුරු ඔයාලට හම්බ වුණොත් එහෙම කියන්නේ වචනයක් ඔයාලට කියව ගන්න බැරි තැනක් ආවොත් එහෙම මේ වගේ ශබ්දයක් එනවා කියන එක ඔයගොල්ලෝ මේ වීඩියෝ මාලාව බැලුවා නම් ඔයාලා දැනගන්නවා. ඊට පස්සේ අපි බලමු අපේ ඊළඟ අකුරු දෙක P සහ H කියන එක ගොඩක් වෙලාවට ෆයන්න වගේ શબ્දයක් තමයි එන්නේ. උදාහරණ විදිහට photo, ඊට පස්සේ graph, paragraph කියලා කියන්න පුළුවන්. මේ විදිහට P අකුරයි H අකුරයි එකතු වුණාට පස්සේ ෆයන්න කියන શબ્දයක් තමයි ගොඩක් වෙලාවට අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යන් G සහ H කියන අකුරු දෙක එකතු වුණාට පස්සේ මොන වගේ ශබ්දයක් දෙන්නේ, මොනවද ඒවට උදාහරණ. G සහ H වලට අපිට කියන්න පුළුවන් එතනදිත් ඇත්තටම අපි කලින් P සහ H කතා කරා වගේ ෆ කියන ශබ්දයක් තමයි එන්නේ. ෆ කියන ශබ්දයක් තමයි ඇත්තටම මේ G සහ H වලත් එන්නේ. උදාහරණ විදිහට මට කියන්න පුළුවන් laugh, එහෙම නැත්නම් enough, එහෙම නැත්නම් cuff. ඒ වගේ වචන ඕන තරම් තියෙනවා. ඊට පස්සේ මම එනවා මම ඔයාලට අරන් එන අවසාන කොන්සනන්ට් ලෙටර්ස් දෙක. මේ කොන්සනන්ට් ලෙටර්ස් දෙක තමයි W සහ H. W සහ H කියන අකුරු දෙක එකතු වුණාට පස්සේ අපිට ගොඩක් වෙලාවට වයන්න කියන ශබ්දයක් තමයි එන්නේ. වයන්න. උදාහරණ විදිහට what, එහෙම නැත්නම් where, when, ඒ වගේ අපිට වචන හම්බ වෙනවා. මම මේ කිව්වට වැඩිය ගොඩක් සංකීර්ණ වචන තියෙන්න පුළුවන්. ඔයාලට ඒවා කියව ගන්න බැරි අවස්ථාවකදී මේ පාඩම ඔයාලට බැලුවා නම් අනිවාර්යයෙන්ම ඔයගලන්ට අයිඩියා එකක් එනවා කොහොමද මේ වගේ අකුරක
මේ වගේ අකුරු දෙයක ශබ්දයක් එන්නේ කියලා. මේ වගේ වැදගත් වීඩියෝ තවත් මම ඉස්සරහට අරන් එනවා. අපි පුංචිම තැන ඉඳලා තමයි දැන් පටන් ගත්තේ. කොන්සනන්ට් ගැන අපි යම් තාක් දුරකට දැන් ඉවර කරලා තියෙනවා. වවල්ස් වලත් මම මේ වගේ ඩබල් වවල් ලෙටර් එක කොහොමද සවුන්ඩ් එකක් හැදෙන්නේ කියලා ඕගොල්ලොත් එක්ක ඉස්සරහදී කතා කරනවා. මේ වගේ වටිනා වැදගත් වීඩියෝ බලන්න ඉංග්ලිෂ් කැෆේ ඔෆිෂියල් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි ඉංග්ලිෂ් කැෆේ Facebook page එකත් ඕගොල්ලන්ට follow කරලා තියාගන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එකකින් නවතිනවා. ඉස්සරහ වීඩියෝ වලදී අපි හම්බ වෙමු.